ආයුබෝවන් යසස්. තිකන්නේද ඉසස්තෙන් කලා. එගොනොමි ඉසු ඉසස්තෙන් පොල්ලේ කලා. ඉතින් කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් නැති කියලා. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. අදත් මං ඔයාලට අලුත් වචන 20ක් කියලා දෙනවා. ඉතින් ඊට අමතරව වීඩියෝ එකට යන්න කලින්, ඒ කියන්නේ අපේ පාඩමට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ මගේ Facebook page එක ශානිසිස් ඒකත් ෆලෝ කරලා තියාගන්න. මම ඒකටත් ග්‍රීක් වචන විදිහට දානවා. වීඩියෝ විදිහට නෙමෙයි, ෆොටෝස් විදිහට වචන දානවා. ඉතින් ඔයාලට එතනනොත් ග්‍රීක් ඉගෙන ගන්න පුළුවන්. page එක search කරලා හොයාගන්න බැරි කෙනෙක්ට මම description box එකේ පළවෙනි comment එකේ pin කරලා දාන්නම් Facebook page එකේ link එක. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක touch කරලා like එකක් comment එකක් දාලා යාළුවෝ අතරත් share කරගන්න. පනාවට ග්‍රීක් වලින් කියන්නේ ස්තෙන්යා. ස්තෙන්යා. ස්තෙන්යා කියලා තමයි පනාවට ග්‍රීක් වලින් කියන්නේ. ස්තෙන්යා. මොලිවි කියලා කියනවා පැන්සලට. මොලිවි. මොලිවි. මොලිවි කියලා ග්‍රීක් වලින් කියන්නේ පැන්සලට. මොලිවි. කුත්ක්‍යා. කුත්ක්‍යා. කුත්ක්‍යා කියලා ග්‍රීක් වලින් කියන්නේ පෙට්ටි. පෙට්ටි ගොඩකට කියනවා කුත්ක්‍යා. කුත්ක්‍යා කියන්නේ පෙට්ටි ගොඩක්. ප්සිගියෝ. ප්සිගියෝ. අල්පයන්න ගිලලා වගේ තමයි ඒක කියන්නේ. ප්සිගියෝ. ප්සිගියෝ කියලා කියනවා ශීතකරණයට, ෆ්‍රිජ් එකට. ප්සිගියෝ. ගාලා. ගාලා. ගාලා කියලා ග්‍රීක් වලින් කියනවා කිරිවලට. අපි බොන කිරි තියෙන්නේ, කිරිවලට ග්‍රීක් වලින් කියන්නේ ගාලා. ගාලා. කිරි. බුකල්ලස් කියලා කියනවා ග්‍රීක් වලින් බෝතල්. බෝතල් වලට, ඒ කියන්නේ බෝතල් ගොඩකට ග්‍රීක් වලින් කියන්නේ බුකල්ලස්. බුකල්ලස්. සමහර වෙලාවට මේක අපිට පුකල්ලස් වගේත් ඇහෙනවා. කොහොම වුණත් බුකල්ලස් කියලා තමයි බෝතල් ගොඩකට ග්‍රීක් වලින් කියන්නේ. පරාතිරෝ. පරාතිරෝ. පරාතිරෝ කියලා ග්‍රීක් වලින් කියන්නේ ජනේලයට. ජනේලයට ග්‍රීක් වලින් කියනවා පරාතිරෝ. පරාතිරෝ. ජනේලය. ලෙමෝනාදා කියලා ග්‍රීක් වලින් කියන්නේ දෙහි බීම වලට. දෙහි බීම වලට ග්‍රීක භාෂාවෙන් කියන්නේ ලෙමෝනාදා. ලෙමෝනාදා. දෙහි ගොඩක් තියෙන කාලෙට ගොඩක් වෙලාවට දෙහි මිරිකලා ඒකට සීනි එහෙම දාලා එයාලා හදලා, ඒ කියන්නේ වතුර නොදා දෙහි යුෂ වලට සීනි දාලා හදලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඒකටත් ලෙමෝනාදා කියනවා. ඒක කෙලින්ම බොන්න බෑ. ඒක ඉතින් වතුර දාලා මේ බීම එක හදාගෙන බොන්න ඕනේ. කොහොම හරි ලෙමෝනාදා කියලා කියනවා දෙහි බීම වලට. බෝයා කියලා කියනවා තීන්ත වලට. තීන්ත වලට ග්‍රීක් වලින් කියන්නේ බෝයා. බෝයා. තීන්ත. බෝයා කියන්නේ තීන්ත වලට. ලුණු වලට ග්‍රීක් වලින් කියනවා ආලාස්. 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 ආලාස් කියලා තමයි ග්‍රීක් වලින් ලුණු වලට කියන්නේ. ආලාස්. ආලාස් කියනවා ලුණු වලට.
ලෙමෝනි කියලා කියනවා දෙහිවලට. දෙහිවලට ග්‍රීක් වලින් කියන්නේ ලෙමෝනි. ලෙමෝනි කියලා තමයි ග්‍රීක් වලින් දෙහිවලට කියන්නේ. ලෙමෝනි. සෙන්දෝනි. සෙන්දෝනි කියලා ග්‍රීක් වලින් කියනවා බෙඩ්ෂීට් එකට. තනි බෙඩ්ෂීට් එකකට තමයි සෙන්දෝනි කියන්නේ. සෙන්දෝනි බෙඩ්ෂීට් එක. සෙන්දෝනි බෙඩ්ෂීට් එක. පොයි කියලා කියනවා කකුලට. පොයි. පෝදි කියලත් කියනවා පොයි කියලත් කියනවා කකුල. පොයි නැත්තම් පෝදි කකුල. ප්‍රොයි කියනවා උදෑසනට. ප්‍රොයි කියන්නේ උදෑසන. ප්‍රොයි උදෑසන. ප්‍රොයි කියන්නේ උදෑසනට. පෙන්න කියලා ග්‍රීක් වලින් කියනවා පෑනට. පෙන්න පෑන. පෙන්න කියලා ග්‍රීක් වලින් කියන්නේ පෑනට. පෙන්න. වූර්ණා කියලා ග්‍රීක් වලින් කියන්නේ සිංක් එකට. වූර්ණ සිංක් එක. ඒක කුස්සියේ හෝ වේවා හෝ බාත්රූම් එකේ හෝ සිංක් එකට කියන්නේ වූර්ණා කියලා. වූර්ණ කියනවා සිංක් එක. වූර්ණා සිංක් එක. ගෑස් සිලින්ඩර් එකට ග්‍රීක් වලින් කියනවා ගිලින්ද්‍රෝ. ගිලින්ද්‍රෝ කියලා කියනවා ගෑස් සිලින්ඩරයට. ගිලින්ද්‍රෝ ගෑස් සිලින්ඩරය. තෝනෝ කියලා කියනවා ග්‍රීක් වලින් ටූනාවලට. ටින් කරපු ටූනාවලට. ටින් කරපු ටූනාවලට තමයි තෝනෝ කියලා කියන්නේ. ටින් කරපු ටූනා මාළු වලට. සැමන් වලට නෙමෙයි ටූනා මාළු ටින් කරපු ඒවට කියනවා තෝනෝ කියලා. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. අදත් ඔයාලා නොදන්න වචන 20ක් මම ඔයාලට කියලා දුන්නා. මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලත් දන්න කට්ටියට මේ channel එක ගැන කියන්න මිනිස්සෙක් එක වචනයක් හරි ඉගෙන ගන්නවා මේක බලලා. මොකද භාෂාව නොදැන ජොබ් එකක් කරන්න ගියාම තියෙන අපහසුතාවය මං හොඳින්ම දන්නවා. ඒ හින්දා තමයි මම මේ YouTube channel එකක් පටන් ගත්තේ ග්‍රීක් කියලා දෙන්න. ඉතින් ඒ හින්දා ඔයාලත් දන්න අයට කියන්න. එතකොට තව මිනිස්සෙක් වචනයක් හරි අපේ channel එකෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම ඔයා තාම channel එක අපේ subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඒක මගෙත් හිතට අමුතු motivation එකක් ගෙන ඔයාලා දාන like එක comment එක. ඒ වගේම අපේ Facebook page එකත් ශානිසිස් කියලාමයි තියෙන්නේ. මම ඒක පළවෙනි comment එකේ description box එකේ link එක දාලා තියෙනවා. ඔයාලට අපේ page එකනොත් Greek ඉගෙන ගන්න පුළුවන්. ඒකට Greek මන් දානවා photos විදියට. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ ඔයාලව හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. යසස් අගාබෝසස් බොල්ලා. ගිහින් එන්නම් එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.